සාදරයෙන් පිළිගන්නවා ලර්න් ස්පෙෂල් කේ YouTube නාලිකාවට. අද මම කරන්න යන IQ පාඩම තමයි රූප ගණනය කිරීම. රූප ගණනය කරන්න තියෙන කෙටි ක්‍රම මොනවද කියලා තමයි අද කරන්න යන්නේ. අපි එනම් යම් පාඩමකට බලමු. ඉස්සෙල්ලාම බලමු කොහොමද මේ ශීර්ෂ එකට එකතු වෙච්ච ත්‍රිකෝණ වලින් හැදිච්ච සංයුක්ත රූපයේ ත්‍රිකෝණ දාන හොයන්නේ කියලා. මේ වගේ රූපයක් ගන්නවා. මේ වගේ මේ ශීර්ෂ ටික එකතු වෙලා තියෙනවා මෙතනින්. එතකොට ගන්නේ මේ ඉස්සලා මේවා මේ අංක කරන්න 1 2 3 කියලා. ඊට පස්සේ මේ අංක කරපු ටික එහෙමම එකතු කරලා 1 දාන 2 දාන 3 සමාන වෙනවා 6. ඔක්කොම ත්‍රිකෝණය එතකොට මෙතන 6ක් තියෙනවා. ත්‍රිකෝණ 6 එන්නේ කොහොමද කියලා බැලුවොත් මේ ත්‍රිකෝණය තියෙනවා. ඊට පස්සේ මැද ත්‍රිකෝණය තියෙනවා. මේ ත්‍රිකෝණය තියෙනවා. එතන ත්‍රිකෝණ 3යි. ඊට පස්සේ ත්‍රිකෝණ දෙක සැලකුවොත් මෙන්න මේ ත්‍රිකෝණය තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ත්‍රිකෝණය තියෙනවා. ත්‍රිකෝණ 5යි. ඊට පස්සේ මේ ත්‍රිකෝණ තුනම එකතු වෙලා හැදෙන ලොකු ත්‍රිකෝණය තියෙනවා. එහෙනම් තමයි ත්‍රිකෝණ 6 ඉන්නේ. ඊට පස්සේ මේ පේනා වගේ ත්‍රිකෝණ 4ක් සැලකුවොත් දැන් මෙතන මේ ශීර්ෂ වලට ත්‍රිකෝණ 4ක් එකතු වෙලා තියෙනවා. එතකොට ඒකේ එන්නේ මේ වගේ ඒකෙත් අර විදිහම තමයි 1යි 2යි 3යි 4යි කියලා නම් කරගත්තා. ඒ ටික එකිනෙක එකතු කරා. එතකොට ඒකේ මුළු ත්‍රිකෝණ 10ක් තියෙනවා කියලා එනවා. ඊළඟ රූපේ බලන්න. මේකේ ශීර්ෂ එකතු වෙලා හැදිලා තිනවා. හැබැයි ඒක මැදින් ආයේ නැවත පේලි 4කට බෙදිලා තිනවා. මේ බේස් එකේ තියෙන ත්‍රිකෝණ 3 සලකුවාම 1 2 3යි එකිනෙක එකතු කරාම 6යි කියලා එනවා. ඒ වගේ පේලි 4ක් තියෙනවා. හරි. එතකොට මේ වගේ පේලි 4ක් තියෙන හින්දා එක 4ෙන් ගුණ වෙන්න ඕනේ. එතකොට මුළු ත්‍රිකෝණ ගාන 24යි කියලා එනවා. ඒ වගේම එකක් තමයි මේකත්. මේකේ බේස් එකේ ත්‍රිකෝණ මේක 4කට බෙදලා තිනවා. ඒ හින්දා ඒ ටික එකිනෙක එකතු කරාම එනවා 1යි 2යි 3යි 4යි එකතු වුණාම එනවා 10යි කියලා. ඒ වගේ පේලි දෙකක් තියෙනවා. ඉතින් ඒක දෙකෙන් ගුණ වුණාම එනවා 20යි කියලා. මුළු ත්‍රිකෝණ ගාන 20යි. ඊළඟටත් ඒ වගේම එකක් තියෙනවා. ඒත් ඒ තීරීම තමයි බේස් එකේ ත්‍රිකෝණ තියෙනවා 1යි 2යි 3යි. එතකොට ඒ ටික එකතු කරාම එනවා 6යි කියලා. පේලි 3ක් තියෙනවා. 3 ගුණ කරාම එනවා මුළු ත්‍රිකෝණ ගාන 18යි කියලා. ඊට පස්සේ බලන්න මේක මෙතන සංයුක්ත රූපයක් දීලා තියෙනවා. අර ඊප තීරීම තමයි පාවිච්චි ගන්න තියෙන්නේ. මෙතන මේ විශාල ත්‍රිකෝණය සැලකුවාම මේකේ බේස් එකේ තියෙනවා මේ විශාල ත්‍රිකෝණය සැලකුවාම මේකේ බේස් එකේ තියෙනවා ත්‍රිකෝණ 1යි 2යි 3යි 4යි. එතකොට ඒ ටික එකතු වෙන්න ඕනි. ඉතින් එනවා 10යි කියලා. ඊට පස්සේ අපි මෙන්න මේ කොටස සලකුවාම මෙන්න මේ පොඩි කොටස සලකුවාම එතනින් එනවා තව 1යි 2යි කියලා. ඉතින් ත්‍රිකෝණ 3ක් එනවා. ඊට පස්සේ අපි මේ මෙතන ශීර්ෂ එකතු වෙලා තියෙන මෙතන ත්‍රිකෝණ 3 සලකුවොත් 1යි 2යි 3ක් එනවා එතනින්. එතකොට ඔක්කොම 6ක් එනවා. එතකොට එන්න ඕන 10යි 3යි 13යි 13යි 6යි 19යි කියලා. නමුත් මේක නෙමෙයි උත්තරේ. මොකද ඔයාලට පේනවා දැන් මෙතන මේ කොටස සලකනවා. මෙන්න මේ කොටස. මේ කොටස සලකුවාම එතන දැන් මේකනේ දැන් ත්‍රිකෝණ 6යි කියලා ගත්තා. එතන ත්‍රිකෝණ 6 ඉන්නේ කොහොමද? මේ ත්‍රිකෝණ 1යි මේකයි 2යි මේකයි 3යි. ඊට පස්සේ ත්‍රිකෝණ දෙකේම සැලකුවා. මේ දෙක එකතු වෙලා ඉන්නේ 1යි 4යි. මේ දෙක එකතු වෙලා ඉන්නේ 1යි 5යි. මේ සම්පූර්ණ ලොකු 1යි 6යි. හැබැයි අපි අර මේ ත්‍රිකෝණය සැලකුවා. මේ ත්‍රිකෝණය සලකලා ශීර්ෂ මේ මෙතෙන්ට එකතු වෙච්ච ත්‍රිකෝණ 4 සලකුවාම අපි මේක එක ත්‍රිකෝණයක් විදිහට ගත්තනේ. මේක එක ත්‍රිකෝණයක් විදිහට ගත්තා. එතකොට ඒක දෙපාරක් කවුන්ට් කරලා දෙනවා. එතකොට ඒක අඩු වෙන්න ඕනේ.
මේක අඩු වුණාම එතකොට හරිම උත්තරේ ඉන්න ඕනේ 18යි කියලා. හරි ඒ ත්‍රිකෝණ 18 කොහොමද ඕනනම් එන්නේ කියලා පෙන්නන්නම්. මෙතනින් මේ සෙට් එකකින් 6යි කියලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ත්‍රිකෝණේ 7යි මේකයි 8යි මේකයි 9යි. හරිද? ඊට මේ පොඩි දෙකයි 11යි. මේ දෙකම එකතු වෙලා හැදෙන එකයි 12යි. හරිද? ඊට පස්සේ මේ දිග ත්‍රිකෝණ දෙක එකතු වෙලා හැදෙනවා. එතකොට මේ දෙක එකතු වෙලා හැදෙන 13යි. මේ දෙක එකතු වෙලා හැදෙන එකයි 14යි. මේ දෙක එකතු වෙලා හැදෙන එකයි 15යි. හරි. ඊට පස්සේ තුන එකතු වෙලා හැදෙන මෙන්න මේවා. මේ තුන එකතු වෙලා හැදෙන 16යි. මේ තුන එකතු වෙලා හැදෙන එකයි 17යි. අන්තිමට මේ ඔක්කොගෙම හැදෙන මේ ලොකු ත්‍රිකෝණේ 18යි. ඒක තමයි 18යි. ඊළඟට බලමු අපි මේ වගේ ත්‍රිකෝණ මේ වගේ සංයුක්ත ත්‍රිකෝණ සෙට් එක කොහොමද ත්‍රිකෝණ ගන්න හොයන්නේ කියලා. මේකෙදි ත්‍රිකෝණ අපිට පේන පොඩි ත්‍රිකෝණ හතරක් තියෙනවා. 1 2 3 4යි. ඊට පස්සේ ඒ ඔක්කොගෙම හැදෙන මේ ලොකු ත්‍රිකෝණ එකයි පිටතේ තියෙන විශාල එකයි එක 5ක් කියලා හැදෙනවා. මේකේ අර වගේ ත්‍රිකෝණ දෙකේම එකතු කරලා තුනේම එකතු කරලා වෙන ත්‍රිකෝණ හදන්න බෑ. එහෙනම් මෙතන ඉන්නේ මුළු ත්‍රිකෝණ ගන්න 5යි. හරි ඒ තියරි එකට අදපු තවත් සංයුක්ත රූපයක් බලමු. එතකොට ඉතින් පොඩි මේකෙන් පටන් ගමු. 1යි 2යි 3යි 4යි ඊට පස්සේ මෙන්න මේ ලොකු එකයි එක එතනින් එනවා ත්‍රිකෝණ 5ක්. හරිද? ඊට පස්සේ ඊගාට මේ ත්‍රිකෝණය සලකමු. ඊට වඩා ටිකක් ලොකු ත්‍රිකෝණය. ඒකෙත් තියෙනවා 1යි 2යි 3යි ඊට පස්සේ මේ ත්‍රිකෝණෙත් එක්ක 4යි. ඊට පස්සේ මේ ලොකු ත්‍රිකෝණයත් එක්ක 5යි. හැබැයි මෙන්න මේ ත්‍රිකෝණේ ඉස්සලා මේ පොඩි ත්‍රිකෝණේ මේක සලකද්දිත් අපි ගත්තා. මේක සලකද්දිත් ගත්තා. මේ ත්‍රිකෝණي සලකද්දිත් මේ ත්‍රිකෝණي විදිහට ගත්තා. මේ පොඩි සංයුක්ත රූපේ ගත්තාම ලොකු ත්‍රිකෝණي විදිහට ගත්තා. එතන ඒක පොදු හින්දා අපි එකකින් තව එකක් අඩු කරනවා. හරිද? ඊට පස්සේ එනවා ලොකුම ත්‍රිකෝණෙට. ඒකෙත් ඒ වගේම තමයි 1යි 2යි 3යි මැද 1යි 4යි. ඒකෙත් අර වගේම තමයි මේ මැද එක ගන්නකොට මේ ලොකු ත්‍රිකෝණෙ විදිහට පොදු එකක් විදිහට අපි මේ ත්‍රිකෝණේ ඔල්රෙඩි කවුන්ට් කරලා තියෙනවා. ඒ හින්දා ඒකෙනුත් අපි එකක් අඩු කරනවා 5න් තව එකක් අඩු කරනවා. එතකොට ඔක්කොම 15ක් එන්න ඕනේ. පොදු ත්‍රිකෝණ දෙකක් තිබ්බා. 15න් දෙකක් ගියාම ඔක්කොම ත්‍රිකෝණ එනවා 13ක් කියලා. ඊළඟට බලමු මෙන්න මේ වගේ ත්‍රිකෝණේ සෙට් එක කොහොමද ත්‍රිකෝණ ගන්න හොයන්නේ කියලා. මම ක්‍රම දෙකක් කියන්නම්. මේකෙදි මේ බේස් එකේ තියෙන ත්‍රිකෝණ ගාන උඩට තියෙන ත්‍රිකෝණ ගාන නෝ. දැන් මේක නේ 1යි 2යි 3යි. හරිද? මේ ත්‍රිකෝණ ගාන ඔත්තේ ඉරට්ටේ දානුව විදිහේ පොඩි වෙනසක් තියෙනවා. දැන් මෙතන ඔත්තේ ගානක් තියෙන්නේ 3ක් තියෙන්නේ. ඔත්තේ දානවා ත්‍රිකෝණ සංඛ්‍යා. ත්‍රිකෝණ සංඛ්‍යා කියන්නේ මෙන්න ත්‍රිකෝණයක් විදිහට ලියන්න පුළුවන් සංඛ්‍යා එකයි. 1 තියෙනවා 3 තියෙනවා 6 තියෙනවා 4යි 7 8 9 10 තියෙනවා. ඔය විදිහට යනවා 1 3 6 10 15 21 ඔය විදිහට තමයි ත්‍රිකෝණ සංඛ්‍යා ටික යන්නේ. ඊට පස්සේ මේ ත්‍රිකෝණ සංඛ්‍යාව වලින් දැන් මේ පාදමේ ගානට මම ත්‍රිකෝණ සංඛ්‍යා ටික ලියනවා. පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1යි, දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 3යි, ඊගාව එක 6යි එහෙම. ඊළඟට ඒකම එකක් මෙහාට කරලා ආයෙ ලියනවා. 1යි සහ 3යි. මෙන්න මේ ටික මේකෙන් උඩ පෙළේ ටික එකතු කරනවා. ඒ කියන්නේ 1යි 3යි 6යි එකතු කරාම මෙතන එනවා 10යි කියලා. මේකෙදි එකක් කර එකක් ගන්න ඕනේ. කියන්නේ පළවෙනි එක ගත්තා පළවෙනි එක ගන්නවා දෙවෙනි එක ගන්නෙ නෑ. හරි? එහෙනම් මොනොත් එතනින් එනවා 3. මේක කපලා දානවා. හරි? එතකොට 10 3යි 13යි කියලා එනවා උත්තරේ.
හරි මේක දෙවෙනි ක්‍රමය තමයි සමීකරණයකට දාන එක. සමීකරණය තමයි n වතාවක් n ධන 2 වතාවක් 2යි n ධන 1 ඍණ 1 මේ සම්පූර්ණ පදෙම බෙදෙනවා 8කට. හරි. එතන n කියන්නේ අර අපි ගත්ත ත්‍රිකෝණයේ තිබ්බ පාදමේ තිබ්බ ත්‍රිකෝණ ගණන. හරිද? පාදමේ උඩතට තිබ්බ ත්‍රිකෝණ ගණන 3යි ආවේ. මේ තුන. එතකොට n කියන්නේ ඒ බේස් එකේ තිබ්බ උඩතට තිබ්බ ත්‍රිකෝණ ගණන. එතකොට n සමානයි 3යි. මෙතන මේ ඍණ එකක් අඩු කරේ බේස් එකේ තිබ්බ ත්‍රිකෝණ ගණන ඔක්තේ සංඛ්‍යාවක් නිසා. 3 කියන්නේ ඔක්තේ සංඛ්‍යාවක් නිසා ඍණ එකක් අඩු කරා. ඕක ඉරට්ට එකක් වුණා නම් මේ ඍණ එක අඩු කරන්නේ නැහැ. එතකොට 3 වතාවක් 3 ධන 2 දෙවතාවක් 3 ධන 1 ඉතින් එකක් අඩු කරනවා සම්පූර්ණ පදේ 8ෙන් බෙදෙනවා. එතකොට 3යි 2යි මෙතින් 5යි 5 වරක් 3 15යි. ඉතින් ගත්තාම දෙවරක් 3 6යි 6 1යි 7යි. ඉතින් වෙන එකක් 15 වරක් 7 එනවා 105යි කියලා 105න් එකක් ගියාම 104යි 104 බෙදීම 8. 4න් බෙදුවොත් 4 වතාවක් 2යි 4 වතාවක් 2යි ඉතිරි දෙකක් 24ට 6යි 2 1යි 2 උත්තරේ 13. ඉස්සලාම ගන්න සමීකරණය ගන්න පුළුවන්. ඊළඟට බලමු මේ වගේ ඉරට්ටේ ගණක්. බේස් එකේ ත්‍රිකෝණ ඉරට්ටේ ගණක් 1යි 2යි 3යි 4ක් තියෙනවා. මේකේ ත්‍රිකෝණ ගණන ඔය විදිහේ බලමු. අර විදිහ දෙකටම අපි හදලා බලමු. පළවෙනි එක තමයි ත්‍රිකෝණ සංඛ්‍යා 4ක් ලියා ගන්නවා. 1යි 3යි 6යි 10යි. හරිද? ඊළඟට 1යි 3යි 6යි. එකක් ඉස්සරහට අරගෙන ත්‍රිකෝණ සංඛ්‍යා ටික ලියනවා. ඊට පස්සේ මෙතන පේලි දෙකක් තියෙනවා අපිට පේනවා. පළවෙනි පේලිය ටික ගැටලුවක් නැහැ එකිනෙක එකතු කරනවා. 10යි 16යි 16යි 3යි 19යි 19යි උඩ පේලිය කියනවා 20යි කියලා. මේක එකක් කර එකක්. පළවෙනි එක ගන්නවා දෙවෙනි එක ගන්නෙ නැහැ. තුන්වෙනි එක ගන්නවා. එතකොට 6යි 1යි 7යි. එතකොට 27ක් කියලා උත්තරේ එන්න ඕනේ. හරිද? අපි බලමු සමීකරණයට දාලා සමීකරණයට දැම්මොත් සමීකරණය තමයි n වතාවක් n ධන 2 2යි n ධන 1 ඍණ එක ලියන්නේ මේක ඉරට්ටේ සංඛ්‍යාවක් නිසා සම්පූර්ණ එකම බෙදෙනවා 8. එතකොට n මෙතනදී 4යි. හරිද? 4 වතාවක් 4යි 2යි 6යි. ඊට පස්සේ එක ගුණ වෙන්න ඕනි. දෙවතාවක් 4 8යි 1යි 9යි. ඕක බෙදන්න ඕනි 8යි. හරිද? එතකොට 4 වරක් 2යි 4 ඒවා 1යි. දෙවතාවක් 1යි 1 ඒවා 3යි. 9 වරක් 3 27යි. ඒ උත්තරේම එනවා. ඒ අපි කරේ ත්‍රිකෝණ ආශ්‍රිත සංයුක්ත රූප වල ත්‍රිකෝණ ගාන හොයන කෙටි ක්‍රම ටිකක් තමයි කතා කරේ. මේකේ දෙවෙනි වීඩියෝ එක මම ඊගාට කරනවා. ඒකෙදී අපි සමචතුරාශ්‍ර ත්‍රිකෝණාශ්‍ර වගේ හැඩතල සහිත සංයුක්ත රූප කොහොමද හොයන්නේ කියන එක බලමු. එහෙනම් අපි ගාව වීඩියෝ එකකින් හම්බෙමු.